අවුරුදු 100 ගණන් පැරණි පල්ලියක් මලායි මේ සොල්දාදු ඉන්න කාලේ ලබා දුන්නු පල්ලියක් ඒ සමූහයට නැති කරා. නැති කරලා දැන් ඒ බන්ධනාගාර නිලධාරීන් ලෝකේ නැති කතා කියනවා. ඒක වෙලාව හැමතුමා මෙතන ගිරුවෙක් වගේ ඕවා දොඩ වුණා මෙතන. ඒක නෙවෙයි ඇත්ත. සම්පූර්ණ බොරු කතා. අවශ්‍ය නැති කතා. දැන් ඉතින් ඒ තුල වෙනත් ආගමික කටයුතු සිදු වෙගෙන යනවා. Honorable Rauf Hakim, you have 8 minutes. The floor is yours. Order please. Honorable M.K. Muslim from the panel of chairs will take the chair. ගරු මන්ත්‍රීතුමා මුලාසන කතාපත්තුමනේ අද දින මේ අපි සාකච්ඡාවට බඳුන් කරලා තියෙන මේ රෙගුලාසි අතරේ විශේෂයෙන්ම මෝටර් වාහන පනත ඒත් එක්කම රේගු ආඥා පනත ඒ වගේම අපනයන සංවර්ධන පනත් වෙනි නොයෙකුත් පනත්වල රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කරද්දී මේ රටේ ආර්ථිකය තවත් දියුණු කිරීම සඳහා අවශ්‍ය වූ මේ වගේ නීති රීති ගෙනෙන අවස්ථාවේදී මේ රටේ තියෙන නීතියේ පාලනය පිළිබඳව ඉතිහා සාමය රැකීම පිළිබඳව ඒකට එල්ලවෙලා තියෙන අභියෝග පිළිබඳව ඒත් එක්කම මේ රටේ සමස්ත නීති ආධිපත්‍ය පිළිබඳව විශාල ප්‍රශ්නත්වයක් දැන් ගොඩනැගී තිබුණා විශේෂයෙන්ම මේ බන්ධනාගාර සිද්ධියත් එක්ක. බන්ධනාගාරවල ඇතුලේ වෙන මෙවැනි සිද්ධීන් අපි රාශියක් දැකලා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු කිහිපයකට කලින් සිදු වුණා. ඒ වගේම මහර බන්ධනාගාරයේ සිදු වුණා. දැන් මේගම බන්ධනාගාරයේ මෙවැනි සිදුවීමක් සිදු වෙලා තියෙනවා. මේවට මේ තදබදය කාරණාවක් හැටියට අපි ගත්තට ඒත් එක්කම මේ තුල පවතිනා වූ යම් සංස්කෘතීන් විශේෂයෙන්ම රැඳවියන් අතරේ බලවත් අය Tamanට උවමනා පරිදි Tamanට ඉඩකඩ ලබා දීම විතරක් නෙවෙයි අනිකුත් රැඳවියන්ටත් හිරිහැර කරන තත්ත්වයන් ඕන තරම් සිදු වෙනවා. ඒත් එක්කම අපි දකිනවා විශේෂයෙන්ම බන්ධනාගාරයේ නිලධාරීන් අතරේ දූෂිත නිලධාරීන් ඉන්න බවත් අපි කලින් දැකලා තිබෙනවා. නමුත් මේ චෝදනීය තත්ත්වය සිදු වෙලා තියෙන පිළිබඳව අපි අපේ කම්පණය පළ කළ යුතුයි. අපි මේ පිළිබඳව මෙවැනි සිදුවීමක් නැවත සිදු නොවීම වගබලාගත යුතුයි. නමුත් ඒ අතරතුරදී ආධ්‍යාත්මිකව ඒ රැඳවියන්ට තම තමන්ගේ ආගම් පිළිපැදීම් සඳහා අවශ්‍ය වූ ඉඩකඩ ලබා දීලා තියෙනවා හැම වන්දනාගාර තුලම. දැන් මෑතකදී මේ පිළිබඳව ඇතිවලා තියෙන නොයෙකුත් කැළඹීම් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ තමන්ගේ දේවාදහම් සඳහා ලබා දීලා තියෙන ඉඩකඩ දැන් වැලිකඩ බන්ධනාගාරයේ තියෙනවා. දැන් මෑතකදී සිදුවෙලා තිබුණු සිද්ධියක් තමයි දැන් එතන තියෙනවා එල් හෝල් කියලා හෝල් එකක්. ඒකේ විවිධ සෙක්ෂන්ස් තියෙනවා. විශේෂයෙන්ම එල් හෝල් එකේ ඉන්නේ අන්ඩර් අපීල් සස්පෙක්ට්ස්. කියන්නේ අභ්‍යාචනා කරපු ඒ රැඳවියන් කීප දෙනෙක් එතන විශාල ගණනක් ඉන්නවා. දහස් ගණන් ඉන්නවා. ඒ වගේම C1, C3, B1, B2, B3 කියලා විශේෂ ශාලාවල් තියෙනවා. ඉතින් ඒ අතරතුරදී මේ එල් ශාලාවේ තුන්වෙනි මහලේ බෝධිමළුවක් තියෙනවා. එතන බෞද්ධාගම අධිහිම කටයුතු වලට අවශ්‍ය ඉඩකඩ ලබා දෙනවා. දෙවැනි මහලේ තියෙනවා චර්ච් එකක්. ක්‍රිස්තියානි ආගමේ අදහන ඒ රැඳවියන්ට අවශ්‍ය වූ වැඩ කටයුතු කරගන්න. ඒ වගේම පහළ මහලේ මුස්ලිම් වරුන්ට දේව නැමදීම් කරා. අපිට මේ පාර්ලිමේන්තුවක් තියෙනවා. කාමරයක් ඔබතුමත් එනවා අපිත් යනවා. ඉතින් ඒක අපි 5 වේලක් අපි වඳින අය. මෙතනට 30 දෙනෙක් 40 දෙනෙක් විතර ඇවිල්ලා හැමදාම 5 වේලම තමන්ගේ වඳින කටයුතු කරගෙන ඉන්න ඒ කාමරය දැන් වහලා දාලා තියෙනවා. යන්න බෑ. මේ හදිසියෙන් කරපු දෙයක්. මේ පිළිබඳව හොයා බලන්න ඕනේ. මොකද ආධ්‍යාත්මික කටයුතු වලට ලබා දෙන්න තියෙන ඉඩකඩ විශේෂයෙන්ම මේ වගේ සිද්ධීන් සිදු වෙනකොට මේ වගේ දේවල් වලට අපි ඉඩකඩ ලබා දෙන්න ඕනේ. ඒක තවත් රුකුලක් ලබා දෙන්න ඕනේ. එහෙම කරන්නේ නැහැ. ඒ වගේම තමයි මහර බන්ධනාගාරයේ පල්ලිය සම්පූර්ණ ඉවත් කරා. දැන් මෑතකදී මම දැක්කා ළඟදී අපේ මරිකාර් මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහද්දී අධිකරණ ඇමතුමා කොහෙදෝ යන බල්වට අරන් කතා කියනවා. ඇමතිවරුන්ට අපිටත් වෙලා තියෙන මාත්මේ අධිකරණ අමාත්‍ය හැටියට එන්නකොට නිලධාරීන් ලබා දෙනවා. බන්ධනාගාර නිලධාරීන්වන්වත් හරි අනිත් නිලධාරීන්වත් හරි Taman ලබා දෙන පිළිතුරු අපි කියා බලන්න ඕනේ. ඒක ඇත්ත නැත්ත හොයන්න ඕනේ. ඇවිල්ලා මෙතන ගිරෝ වගේ ඒවා කියවනව නෙවෙයි. මහර මේ පල්ලියට වෙලා තියෙන සිද්ධිය. වොමනාවෙන් අර අපේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඒක රේසිස්ට් ඇටිටියුඩ්. ඒක කරේ ඒ වෙලේ අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම එතන වාර්ගික පදනමින් කටයුතු කරපු කීප දෙනෙක් එකතු වෙලා ඒ පල්ලිය වහලා දැම්මා. ඒක අවුරුදු 100 ගණන් පැරණි පල්ලියක්. මලායි මේ සොල්දාදු ඉන්න කාලේ ලබා දුන්නු පල්ලියක් ඒ සමූහයට නැති කරා. නැති කරලා දැන් ඒ බන්ධනාගාර නිලධාරීන් ලෝකේ නැති කතා කියනවා. ඒක වෙලාව හැමතුමා මෙතන ගිරුවෙක් වගේ ඕවා දොඩ වුණා මෙතන. ඒක නෙවෙයි ඇත්ත. සම්පූර්ණ බොරු කතා. අවශ්‍ය නැති කතා. දැන් ඉතින් ඒ තුල වෙනත් ආගමික කටයුතු සිදු වෙගෙන යනවා. ඒ පල්ලිය තිබුණු තැන. ඒකයි වෙන්නේ.
ඉතින් මුස්ලිම් ජනතාව මේ පිළිබඳව දිගින් දිගටම මේ එල්ලින් කරාම ඒක ලබා දෙන්නේ නමුත් මේ මුනිර් මුලෆර් මැතිතුමා ඒකට මැදිහත් වෙලා වෙන ඉඩමකට අරන් යනවායි කියලා දැන් කියනවා. මෙතන ආරක්ෂාව මදි ඒක දෙන්න බෑ. අවුරුදු 100 ගණන් තිබුණු පල්ලියක්. ඒතෙක් සිදුම ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නැතුව පැවතුණු පල්ලියක් සම්පූර්ණයෙන් වහලා දාලා වෙන තැනකට මොකටද දෙනියන්නේ? ඒක ලබා දෙන්න කියලා අපි විනාඩි 2ක කාලයක් තියෙනවා. ඒ වගේ සිද්ධීන් පිළිබඳව සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම ඇමතුමා මේ නිලධාරීන් කියන කතාව විතරක් ඇවිල්ලා මෙතන දොඩවන්න නැතුව මේ පිළිබඳ ඇත්ත සොයා ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම now I see a important article today by Kamanthi Wickramasinghe who has in the middle page a double page article on the issue, particularly on the prison issue and the shortcomings in the prison. Several comments have been made, particularly Ambika Satyanathan, former Human Rights Commissioner, had brought to light very, very important salient issues. This must be discussed. Justice Priyantha Fernando, who is recently retired Supreme Court judge, has been appointed as the chairman to this committee. This committee's probe should not be limited to this incident alone. Must look at a broad aspect of how to solve all the problems in the prison system. Entire criminal justice system needs to be revised and several issues have to be discussed, particularly condemned prisoners and their life sentences, because they have no right to be getting remission of their sentences. So these people have been protesting all the time. It's a serious mental issue for the condemned prisoners. So there must be, this issue has to be discussed. Now, Mr. Milinda Gunathilaka, Attorney General Department, former Additional Solicitor General, is also there. But this committee, I think, should consist also of a retired Commissioner General of Prisons, so that he also will be able to bring about issues relating to the prisons ordinance, police ordinance. Everything has to be looked at. And we have to bring in more reforms to resolve these problems, particularly those who can't pay the fines. Almost 60% of the prisoners are either drug offenders or people who cannot pay the fines. These are very small fines that has to be paid. So an issue as a humanitarian issue, government can create certain funds to at least those who can't afford the fines. This is what you call, you punish those people who are in poverty. And this is a very serious issue. Those who cannot pay the fines could be released with a very simple solution. Together with that, these people who are drug offenders must be treated as patients. They can be provided rehabilitation facilities and not prisons to rehabilitate them from their addiction. This is an important thing. So several such issues will have to be addressed and all these problems have to be solved. In the meantime, this racist attitude in certain prisons where Muslim prisoners have been prevented from using their prayer rooms for daily 5-time prayers should be restored immediately with action, and Mahara Mosque also should be restored to its original position, and this position taken by the Mahara prison authorities must be dismissed. Please, because that is a very racist attitude, and that is why this government, as it always claims to be non-racist, this is an incident where you should not believe what the officials tell you, but you must look at what really is happening on the ground and solve the problem for these people. Thank you.